වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ගොඩදිරෙක් අහලා තිබ්බ පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක ගැන. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එකේ කතා කරන්නත් අමාරුයි. ගොඩදිරෙක් වගේ මැසේජ් දාලා කමෙන්ට් දාලා අහලා තිබ්බ හින්දාම තමයි මේ වීඩියෝ එක ඉක්මනින්ම අරගෙන ආවේ. ඉතින් මම මෙන්න මේ සර්වර් එකට ආවේ. ඉතින් සර්වර් එක මොකක්ද කියලාත් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් මේකේ ඇවිල්ලා තියෙන ඉවෙන්ට් ඒ වගේම පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකේ වගේම තව සර්වර් කීපයකටම පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඩිස්ට්‍රෝ එක අපිට එයිද අපිට આવොත් කොහොම එයිද මේ වගේ විස්තර ගැන කතා කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න පුළුවන් කට්ටිය ඉන්නව නම්. ඉතින් ඒ වගේම තමයි ගේමින් ගෝස්ට් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකේ පරණ WhatsApp නම්බරේ බෑන්ඩ් වෙලා තියෙනවා. අලුතෙන්ම WhatsApp නම්බරයක් දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් top up කරගන්න මෙන්න මේ නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් top up කරගන්න. ඉතින් විශ්වාසවන්තව වගේම ඔයාලට පාස්ට් සර්විස් එකක් ලබා දෙනවා. ඒ හින්දා ඔයාලට කිසිම බයක් නැතුව ඉක්මනින්ම ඔයාගේ ID එකටම ඩයමන්ඩ් එක දාගන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු අද කතා කරමු වීඩියෝ එකේ කතා කරන්නේ විශේෂයෙන්ම පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා අපිට ගොඩක් දුරට ගියාලේ අපිට එන්නෙම නැති ඉවෙන්ට් එකක් කියලා පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක. ඉතින් අවුරුදු දෙකකට වගේ කලින් තමයි පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකක් ආවේ. ඉතින් මට මතක විදිහට ඉතින් ඒ ඩිස්ට්‍රෝ එක ආවත් හරිය අපිට ආව නැති හින්දා මම ඉතින් හිතුවේ අපිට ඩිස්ට්‍රෝ එක ආයි නැති වෙයිම කියලා. ඒ හින්දා තමයි මම වීඩියෝ එක ඇඩ් කරේ. ඉතින් නැත්තම් කට්ටිය කියයි මේ වීඩියෝ එක බලපු අය ඔයා කලින් කිව්වානේ මෙහෙම එකක් ඉන්නේ නැහැ කියලා. දැන් එනවා කියයි එහෙම කියයි කියලා විස්තර ඉතින් කට්ටිය කමෙන්ට් වලින් කියයි. ඒ හින්දා තමයි මුලින්ම ඒක ගැන මතක් කරේ. හරි දැන් අපි වැඩි කතා නැතුව මේ පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක බලමුකෝ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකේ මුලින්ම අපිට පිංක් ඩයමන්ඩ් 250ක් ක්ලේම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව දවස් ගණන් ඉතින් මේ පැය ගානේ උඩට පස්සේ මේක අන්ලොක් වෙනවා. ඒ වගේ අන්ලොක් වෙනවා. ඉතින් මෙතන අපිට මේ ටික කම්ප්ලීට් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට 250ක් මුලින්ම අපිට හම්බුණා. ඉතින් මේකේ තියෙන අයිටම් ටික මේ තියෙන්නේ. මම නම් කියන්නේ අපේ සර්වර් එකට මේ වගේ පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකක් කවදාවත් එන්නේ නැහැ. මේ වගේ එකක්. හරිද? ඔයාලට බලන්න පුළුවන් මේ බණ්ඩල් එක මේ පාටම සුපිරිම බණ්ඩල් එකක් තමයි මේක. ඉතින් මේ වගේ බණ්ඩල් එකක් අපේ සර්වර් එකට දෙයිද? කොහොමවත් දෙන්නේ නැහැ. ඉතින් අපිට දුන්නොත් දෙන්නේ මහා කුහේට වන්න නැති බණ්ඩල්. ඉතින් මේ බණ්ඩල් එක මේ බණ්ඩල් එක හැමෝම දන්නවා ඇති. ඉස්සර පෝකර් එකත් එක්ක ආවේ මට මතක විදිහට. ඉතින් පෝකර් එකයි බණ්ඩල් එකයි දෙකම එක විදිහට ආවේ ඒක. ඉතින් මේ බණ්ඩල් එක දීලා තියෙනවා පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකට. මේ බණ්ඩල් එක දීලා තියෙනවා මේ ගන් ස්කින් සොන් ගන් එක මේ කොහොමද අයිටම් ටික මේ ගන් ස්කින් එකක් දීලා තියෙනවා මේ ටික දීලා ආයිති සුපිරියක් කරලා තියෙනවා මේ ආයිති මේ ඉතින් සුපිරිම අයිටම් ටිකක් දීලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් ගන් ස්කින් වෙනම තියෙනවා. ඊට පස්සේ ඉමෝට් මේ ටික බෑක් පැක් මෙහෙම තියෙනවා. ඉතින් ඔයාලා නිකමට ඉන්දුනීසියන් සර්වර් එකේ පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක බලන්න. ඉන්දුනීසියන් සර්වර් එකේ account එකක් හදලා තියෙනවා. ඒක බලන්න. ඒකේ දීලා තියෙන විදිය. හරිද? මට ඒ ඉන්දුනීසියන් සර්වර් එකට ගිහිල්ලා බලද්දී hina ගියා ඇත්තරම ඒකේ දීලා තියෙන අයිටම් ටික පිංක් ඩයමන්ඩ් වලින් ගන්න. ඉතින් නොදී හිටියලා ඊට වඩා හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒක හදලා තියෙන වඩා කට්ටිය බලන්න. ඉතින් අපිටත් ගොඩක් දුරට ඒ වගේ එකක් දෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් දෙන්න නැතුව වෙන්නත් ඉඩ තියෙනවා. කට්ටිය අහපු හින්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ ඒ කියන්නේ මේ සර්වර් එකට තව ඉන්දුනීසියන් සර්වර් එකට තව සර්වර් කීපයකටම මෙන්න මේ පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක දීලා තියෙනවා මේ වෙද්දී. ඉතින් ඉන්දුනීසියන් සර්වර් එකේ අයිටම් ටික වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒක කොහොමද දන්නේ නැහැ. කොහොම හරි දැනටවත් දීලා තියෙන අයිටම් 4ක්ද කොහෙද. ඉතින් ඒකත් ගෝල්ඩ් රොයල් වවුචර් වාගයක් දීලා තියෙනවා. ඔය වගේ අයිටම් 5ක් දීලා තියෙන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ hina යනවා ඇත්තටම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර්වර් එකේ සුපිරිම පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එකක් දීලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට ඩයමන්ඩ් 9ක් දීලා මේ පිංක් ඩයමන්ඩ් 1400 ගණක් 1490ක් එකතු කරලා මෙන්න මේ බණ්ඩල් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සර්වර් එකට පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ආයෙත් මම මතක් කරනවා අපේ සර්වර් එකට කියන්නේ සිංගප්පූරු සර්වර් එකට පිංක් ඩයමන්ඩ් ඩිස්ට්‍රෝ එක ගොඩක් දුරට 150ක් දෙන්න දෙනවා. හැබැයි දුන්නත් අපිට දෙන්නේ මෙලෝම රහක් නැති අයිටම් ටිකක්. ඒ වගේම තමයි මේ අපිට දෙන්න නැති වෙන්න ඉඩ තියෙනවා 150ක්. මොකද ඒක ආවෙම නැති හින්දා සුවර් එකක් නැහැ. ඉතින් දෙයි කියලා. ඉතින් ඊළඟට අපි බලමු මේ සර්වර් එකේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉවෙන්ට් ටික. මේ විදිහට ඇනිමේෂන් එකක් දීලා තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ යන ඩයමන්ඩ් ගන්න බලමු පොඩ්ඩක්. මේ විතර තියෙනවා 29 99 190 මේකේ අපිට වඩා ලොකු ඩයමන්ඩ් ගාණක් කරනවා මේ අයිටම් ටික ගන්න. ඉතින් ඒ අතින් නම් මේ සර්වර් එකට වැඩිය අපේ සර්වර් එක හොඳයි. ඒ වගේම තමයි මේකේ ඔයාලට බලා ගන්නවා මේ අයිටම් ටික දීලා තියෙනවා මේ සුපිරිම බණ්ඩල් ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ බණ්ඩල් එක අපිට අලුතෙන් වෙන්න තියෙන ඉවෙන්ට් එක බණ්ඩල් එකක්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ සෙට් එක ඔයාලට මේ විදිහට බලන්න. ඒ වගේම UMP කාඩ් ස්කින් එකක් ගන්න අපේ සර්වර් එකට වඩා ලොකු ඩයමන්ඩ් ගාණක් කරනවා මේ සර්වර් එකට. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්නවා මේ බණ්ඩල් එක මේ විදිහට දීලා තියෙන. ඒ වගේම තොම්සන් ගන් ස්කින් එක, ඒ වගේම ෆිස්ට් එක, ඒ වගේම මේ ඉමෝට් එක, ඒ වගේම
ඩබල් පිස්ටල් එක දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ බන්ඩල් ටික දීලා තියෙනවා මේ සර්වර් එකට ඔයාලට බලා ගන්න පුළුවන් ඉමෝට් ටිකයි මේ බන්ඩල් ටිකයි දීලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් පහළට ආවට පස්සේ ඒ අයිටම් ටිකම තියෙනවා ඔයාලට. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බන්ඩල් එක, ඊට පස්සේ මෙතන තියෙනවා මේ බන්ඩල් එක. ඒවා වෙන වෙනම දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සර්වර් එකේ ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ සර්වර් එකේවත් තව දෙයක් දැක්කා. අලුතෙන්ම මේ සර්වර් එකට දීලා තියෙනවා මෙන්න මේ අයිටම් ටික. ඒ කියන්නේ ඔයාලගේ පරණ බ්ලූප්‍රින්ට් තියෙන බලන්න ඒවට මෙන්න මේ මැජික් කියුබ් මෙන්න මේ ටෝකන් ටික මේ එක්ස්චේන්ජ් කර ගන්න පුළුවන් විදිහට තමයි දීලා තියෙන්නේ ඉවෙන්ට් එක. මේ ඒ පරණ ඒවා තියෙනවා නේද? ඒකත් සුපිරියක්. ඉතින් දැන් මේවා තියාගෙන අපිට තේරුමක් නැහැ. ඔයාලගේ account එකේ මේවා මොනවද තියෙන්නේ කීයක් තියෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පරණ account තියෙනවා අනිවාර්යෙන්ම බ්ලූප්‍රින්ට් ස්ට්‍රෝම් ඒ කියන්නේ පරිප්පුවට කියන්නේ අන්න ඒවා ඔයාලගේ ගොඩක් ඇති එකතු වෙලා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් ගොඩක් ඇති. ඉතින් මෙහෙට හුලඟ වැඩි පොඩ්ඩක් සද්දේ අවුල් වගේ තර වීඩියෝ එක කරද්දී උදිත් මම වීඩියෝ එකක් දැම්මා. අලුතෙන් ඇවිල්ලා තියෙන රෂ්බෝඩ් ඉවෙන්ට් එක ගැන. ඒකෙත් මම වීඩියෝ එකේදී කිව්වා හුලඟ වැඩි මෙහෙට හුලඟ ගොඩක් ගන්නවා. ඒ හින්දා පොඩ්ඩක් සද්දේ වැඩි වීඩියෝ එකේ. කොහොම කරත් වීඩියෝ එකේ සද්ද එනවා. ඉතින් ඒක ගණන් ගන්න බා කට්ටිය. ඉතින් මම කියන ගැහුනොත් ඇති ඔයාලට. ඉතින් ඕක විදිහට තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේම තමයි මේ මෙතන ලක් රොයල් ඉවෙන්ට් එකකුත් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අපේ සර්වර් එකේ ඩයමන්ඩ් 9ක් ගන්න දෙන්නේ. මේ ඩයිමන්ඩ් අඩුම ගාල මේක දීලා තියෙනවා ඩයිමන්ඩ් 180. ඒ වගේම ඔන්න ඕ ටික තමයි දීලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සුපිරිම අයිටම් ටිකක් තියෙන්නේ. මේ බයික් ස්කින් තියෙනවා. ඊට පස්සේ මේ සුපිරිම බන්ඩල් ටිකක් තියෙනවා. ඉතින් ඕ වගේ අයිටම් ටිකක් තමයි දීලා තියෙන්නේ මෙන්න මේ ලකි වීල් ඉවෙන්ට් එකේ මේ සර්වර් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් කට්ටිය මගෙන් අහපු හින්දාම තමයි මේ පික් ඩයිමන්ඩ් ස්ට්‍රෝක් ගැන වීඩියෝ එකක් කරේ. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම කරන්න ඕන කියලා හිතුවේ. ඉතින් මේ සර්වර් එක ඔයාලා දන්නවා ඇති. මේ සර්වර් එකට ගිහිල්ලා තියෙනවා නම් වීඩියෝ එක බලන්න කලින්ම මේ සර්වර් එක තායිවාන් සර්වර් එක. මේ සර්වර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් තිබ්බ ඉවෙන්ට් ටික ඔක්කොම. ඉතින් ඕ විදිහට තමයි ඉතින් අපේ සර්වර් එක පැත්තකින් අපේ සර්වර් එක හොඳයි. එක පැත්තකින් මේ සර්වර් එක හොඳයි. ඉතින් ගොඩක් ඉතින් මේ සර්වර් එක තමයි මට නම් හොඳ 180%ක්ම. මොකද මේකෙන් ගොඩක් අයිටම් දෙනවා, ඉවෙන්ට් එනවා, ඊට පස්සේ ෆ්‍රී අයිටම් දෙනවා. වගේ ගොඩක් දේවල් දෙනවා. ඒ හින්දා මේ සර්වර් එක ගොඩක්ම හොඳයි මට නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ අලුත් දේවල් බලන්න Gaming Ghost Academy YouTube channel එක වගේම Gaming Ghost Live channel එක sub කරලා bell icon එක all කරලාම තියාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම TikTok පැත්තේ FB පැත්තේ අය page එක follow කරලා තියාගන්න. ඒ වගේම Telegram group එකට හැමෝම join වෙන්න. ඒ වගේම WhatsApp group තියෙනවා, WhatsApp channel එක තියෙනවා. ඉතින් ඒ වගේ link පහලින් දාලා තියෙනවා. ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ඒවට join වෙලා ඉන්න අලුත් දේවල් දැනගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන්න කරනවා මේ වගේ අලුත් වීඩියෝ එකේ ආයෙත් හම්බෙමු. කට්ටිය පරිස්සමෙන් කට්ටියටම ජය වේවා.